පින්වතුනි ඔබත් මාත් අපි දන්නවා මේ සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් ජරාවටපත් වෙමින් ලෙඩ වෙමින් මේ යන දුක්ඛිත සංසාරය මේ යන්නේ කෙලෙස් නිසා කියන්නේ. කෙලෙස් නිසා යන්නේ. මොනවද කෙලෙස්? ලෞතර බුදුරජාණන් වහන්සේ කෙලෙස් කරුණු 3ක් දේශනා කරා. ඒකත් අපි දන්නවා. මෙන්න මේ කියන කෙලෙස් 3 නිසා භවයක් කරා ඔබත් යනවා අපිත් තාම යනවා. සසර ඉවර නැහැ. යලි යලි මැරෙන යලි යලි ඉපදෙන මේ සංසාරය දුකයි කියලා යම් කෙනෙකුට හිතන්න පුළුවන් නම් ඔහු ප්‍රඥාවන්තයෙක්. අවංකයෙන්ම හිතන්න පුළුවන් නම් කවුරුත් කියන පළියට නෙමෙයි තමන්ටම හිතන්න පුළුවන් නම් හිතලා ඒ ගැන තක්සේරු කරගෙන මට මේ සංසාර යන ගමන එපා කියලා හිතන්න පුළුවන් නම් එපා කියලා මේ සසර එපා කියලා සංසාර ගමන යන්නේක ප්‍රතික්ෂේප කළා දාන්න පුළුවන් නම් ඔහුට ධම්ම අවබෝධය කරගන්න පුළුවන්. ඒකාන්තයෙන්ම ධර්මයට පිවිසෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ කාරණාව සිහිනුවණින් යුතුව හිතන්න. නැත්තම් අපි මේක නොහිතන තාක් පින්වතුනි අපි ඔය නිවන් ඕනි කියලා ඔය හොයන නිවන හම්බ වෙන්නේ නැහැ. මේ සසර ගමනේ ඇවිදින කැමැති නැති තැනට හිත හදාගත්තොත් ඔන්න නිවන් මාර්ගයට පිවිසෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ සාර අසංක කල්පලක්ෂයක් පෙරම් පුරලා. ඒ පෙරම් පුරන බුදුරජාණන් වහන්සේ මනුස්ස රත්නයක්. උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා. ලෝක ධර්මතාවයක්. ඒ ලෝක ධර්මතාවය වනාහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධර්මතාවයෙන් ගැලවෙන්න මාර්ගයක් පෙන්වුවා. ඒ මාර්ගය හම්බ වෙන්න පින්වතුනි කල්ප ගානකට පසු අපිට ඒ දුර්ලභ අවස්ථාව අපට හම්බ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් අපට එහෙම මාර්ගයක් තිබුණේ නෑනේ. දැන් මාර්ගයක් තිබියදී අපි සසරේ ඊළඟ භවයේ ඉපදෙන්න මඟ හදා ගන්නවා නම් අවංකයෙන්ම අපි වීරිය වඩපු නැති පුද්ගලයා. වීරිය වඩලා නැහැ පින්වතුනි අපි. අවම අපි මේ භවයේදී සෝවාන් වෙලාවත් යන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්තම් මේ සංසාරේ භයානක බව අපට හිතා ගන්නවත් බෑ පින්වතුනි. එම නිසා ඔබේ ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගෙන සත්‍ය උපදවා ගන්න වැඩි කාලයක් වෙන් කරන්න. එසේ නැතිනම් යලි යලි මැරෙන යලි යලි උපදින ගමනාන්තය මිසක් ගැලවෙන මාර්ගයක් සවනට වැටෙන්න ආයේ කොයි කවදා පිනක් තිබෙයිද දන්නේ නැහැ. හේතුව මරණය මතු ඊළඟට උපදිනකොට සම්බුද්ධ ශාසනය නැතුව තිබුණොත් තෙරුවන් වැඩ හිටියේ නැත්තම් කාගෙන් අහන්නද කාට කියන්නද කොහොම හොයාගන්නද? මේ තියෙන යුගය තුල වීරිය වඩමු පින්වතුනි. අපි සැවම වීරිය වඩමු. නැත්තම් මගේ හිත කියනවා අපි යන ගමන පරාදයි කියලා. අපි යන ගමන පරාජයක් අපිට අත් වෙන්නේ. මේ පරාජ භවෙන් අත් මිදෙන්න පුළුවන් නේ රාගය නිවැරදිව අඳුනගත්තොත්. අඳුනගෙන එයින් ඈත් වුණොත් රාග ක්ලේශයෙන් නිදහස් වෙන්න පුළුවන් අපිට. මොනවද රාග කෙලෙස්? මමත්වය මුල් කරගෙන යම් දෙයකට යම් පුද්ගලයෙකුට යම් වස්තුවකට හිත ලොල්ව කටයුතු කරයිද එතන රාගයක් තියෙනවා. ඉඩකඩම් වෙන්න පුළුවන් අජීවී වස්තු වලින්, යාන වාහන වෙන්න පුළුවන්, වතු පිටි වෙන්න පුළුවන්, සජීවී වශයෙන් දූ දරුවෝ පණ තියන දේවල් මගේ විඥාණයට අනුකූලව මම රාගය මුල් කරගෙන අල්ලාගන්නේ වෙනම දෙයක්. ඔබ අල්ලගන්නේ වෙනම දෙයක්. මමත්වය මුල් කරගෙන.
ඒ සියල්ලක්ම රාග ලෝකයේ කොටස්. ඔබ හොඳට මතක තියාගන්න මේ රාග ලෝකයෙන් මිදෙන්න නම් ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි. ඔබට උපදේශයක් දෙන්නම් එයින් මිදෙන්න. ඔබ යම් වස්තුවකට හෝ පුද්ගලයන්ට පණ තියන දෙයකට හෝ පණ නැති දෙයකට ආසාවක් මුල් කරගෙන එය සතු කර ගැනීමට හෝ විඳීමට කැමැත්ත ඉදිරිපත් කරනවා නම් ඔබ මුලින්ම බලන්න, ප්‍රඥාවෙන් යුතුව බලන්න, මා එය අල්ලගන්න දෙය අනිත්‍ය වෙන, දුක වෙන, අනාත්ම වෙන දෙයක්ද කියලා. මේ ත්‍රිලක්ෂණයට ගොදුරු වෙනවා නම් ඔබ ප්‍රඥාවෙන්ම හිතන්න මට ඒක අල්ලගෙන ඇති වැඩක් නැහැ කියලා. ඒ වගේම ඔබ හිතන්න, එච්චරකට හිතන්න බැරි නම් ඔබ හිතන්න මම මගේ කියලා මේ අල්ලගන්න දෙය මට මරණින් මතු ගෙනියන්න පුළුවන්ද? ඔබට ගෙනියන්න බෑ කියලා ඔබට හැඟෙනවා නම් ඔබ ප්‍රඥාවෙන්ම හිතන්න මට ඒක අල්ල ගැනීමෙන් කිසි පළක් නෑ. මට එය ගෙනියන්න බැරි නම් මම මොකටද අල්ලගෙන? ඔන්න ඔය කරුණු දෙක තුල පින්වතුනි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් නම් රාගයෙන් නිදහස් වෙන්න මහ ලොකු ප්‍රඥාවකට යන්න අවශ්‍ය නෑ. ඔන්න ඔය පොඩි පොයින්ට් එක අල්ල ගන්නවා නම් ඔහුට රාගයෙන් ගැලවෙන එක මහ ලොකු කච්චක් නෙවෙයි. ද්වේෂය, තරහව කියන එක ඊළඟ ක්ලේශ ධර්මය. ද්වේෂය බොහෝ දෙනෙක් කැමති නෑ ඔළුව නම අපි කියන ඔළුව නමාගෙන ඉන්න ඕනි කියලා. ඒකට කැමති නෑ. අපි කැමති වචනයකට විරුද්ධ වචනයක් ලබා දෙන්න. මෛත්‍රියෙන් ඉන්නවට වඩා අපි කැමති චණ්ඩියෙක් විදිහට ජීවත් වෙන්න. පොදු සමාජයේ බලන්න වැඩිපුරක් මෛත්‍රියට වඩා ද්වේෂයෙන් ඉන්න නෙවෙයිද කැමති කියලා. මම කාලයක් ඉවසාගෙන හිටියා. දැන් නම් ඉවසන්නේ නැහැ කියලා ඕනතරම් අපිට කියනවා ඇහිලා තියෙනවා. ඕනතරම් කියනවා ඇහිලා තියෙනවා. මේ ද්වේෂයෙන් ජීවත් වෙන්න හරි අපි ආසයි. මේ රාගයත්, ද්වේෂයත්, මෝහයත් පින්වතුනි අපි හදාගත්තු ඒවා මිසක් මේ තියෙන දෙයක් නෙවෙයි. මේ රාග, ද්වේෂ, මෝහ අපි හදාගන්න ඒවා. ද්වේෂය කියන්නේත් අපි හදාගන්න දෙයක්. නැත්නම් ද්වේෂය කියලා දෙයක් නැහැ. කෙනෙකු දැක්කන් පස්සේ මොකටද අපි ඉරිසියා කරන්නේ? මොකක්ද ඉරිසියා කරන්නේ? ඉරිසියා අපි කියමුකෝ ලස්සන රූපයක් ඇති, තමාට වඩා ලස්සන රූපයක් ඇති කියලා හිතන්නේ කවුද? තමන්නේ. මට වඩා අරයා ලස්සන ඇති කියලා හිතන්නේ කවුද? තමන්නේ. නොහිතා ඉන්නකෝ. කොච්චර රූප දැක්කා ලස්සන කියන වචනේ ඉන්නේ නැහැ. Taman ලස්සන කියන වචනයක් අල්ලගෙන ඉන්න හින්දා තමයි ලස්සන කියලා අපිට හිතෙන්නේ. ලස්සන කියන වචනේ හිතෙන් අයින් කළා දාන්නකෝ. එතන තියෙන රූප විතරයි. රූපයක් පමණයි. එතකොට අපිට ලස්සන කියන වචන කෑල්ල තුලින්මයි අපිට ඉරිසියාව කියන එකට යන්න පාර කැපෙන්නේ. ඒ වගේම තමයි ක්‍රෝධ කරන්න ඔහු පිළිබඳව ක්‍රෝධ සහගත සිතුවිල්ල මරන්න ඕනි, කපන්න ඕනි, විනාශ කරන්න ඕනි කියන සිතුවිල්ල පහළ වෙන්නේ ලස්සන කියන වචනය අල්ලගත්තු නිසා. කෙනෙකු වැඩියෙන් යමක් හම්බ කරගෙන තියාගන්න පුළුවන්. ඔහුට ඉඩ කඩන් තියෙන්න පුළුවන්, යාන වාහන තියෙන්න පුළුවන්, ගේදරු වතු පිට තියෙන්න පුළුවන්, මිල මුදල් තියන්න පුළුවන්. ඔබ අර මුලින් හිතුවා නේද? ඒ ඔක්කොම රාගය කියලා. මම කියලා අල්ලගන්න දේවල්. මට මම අල්ලගත්තු දේවල් ගෙනියන්න බැරි නම් එහෙනම් ඔහු සති ඇති වස්තුත් ඔහුට ගෙනියන්න බෑ කියලා හිතන්න පුළුවන් නම් තමාට හැර අනුන්ට කොච්චර අජීවී සජීවී යම් දේවල් පිරලා තිබුණට ඔහුට ඒ තුල ඇලීමක්, ක්‍රෝධ කිරීමක්, ඉරිසියාවක් හැඟෙන්නේ නැහැ. අනුන්ට වෛර කරන්න කලින්, ක්‍රෝධ කරන්න කලින්, අනුන්ට මෛත්‍රිය කරන්න කලින් තමන්ට මුලින් මෛත්‍රී කරගන්න. දෙයනේ මම සසර යනවානේ, මම සුවපත් වෙන්න ඕන. අනේ මට අනිත් අය කොහොමද දන්නේ? මම සුවපත් වෙන්න ඕනි. මම තමයි නිදහස් වෙන්න ඕනි. මටයි සුවපත් වෙන්න ඕනි කියලා හිතන්නකෝ. හිතලා ඒ වගේම කුමන කොයි තරාතිරමේ මොනවා අපිට ඇවිල්ලා ඕන දේවල් කියයි. නරක වචන කියන එක කියන්නේ අපේ හිතනේ. ඔය මොනවා හරි වචන ටිකක් කියයි. යහපත් වචනක් කියයි, අයහපත් වචනක් කියයි. ඒවට සමයි යොමු කරගෙන අපිට යහපත් වචන තියනවා නම්, යහපත් දෙයක් තියනවා නම් අරගෙන
අයහපත් දේවල් වලට ඇහුම්කන් නොදී අනේ ඒ පුද්ගලයා සුවපත්ම වේවා. ඒ සත්වයා සුවපත්ම වේවා කියලා නිකන් අර සෝබනයට නැතුව අවංකයෙන්ම කියන්න පුරුදු වෙන්නකෝ. ආන්න එතකොට මේ द्वේෂය පින්වතුනි කලක් යනකොට හරියට උණු වතුර කෝප්පයක් එවෙලේ ගත්තාම රස්නයි. හැබැයි ටික වෙලාවක් ගියාම බඳුනා ජලයක් නිවිලා සිසිල් වෙනවා වගේ. මේ රත්තුණු කැළඹුණු द्वේෂයෙන් ගිනිගත්තු හිත අන්න අර සිසිල් පැන්සේ නිවිලා යාවි. ඒ දේම කරන්න. ඒක අවුස්සන්න යන්න එපා. නැවත නැවත द्वේෂ සහගත වචන සිතුවිලි ගන්න එපා. රත් වෙච්ච කෝප්පේ යලි ගිනි ගොඩක තිබ්බොත් ඊට වඩා රත් වෙනවා. එම නිසා රත් වෙච්ච කෝප්පේ පැත්තකින් ඒ ජලයත් කෝප්පයත් යා තිබ්බොත් නිවෙනවනේ. ඇයි අපි රත් කරන්නේ? ඒ වගේ මේ හිත द्वේෂයෙන් එන වචන ගණන් නොගෙන මෛත්‍රියම වඩාගෙන ඉන්න පුරුදු වෙන්නකෝ. එතකොට द्वේෂයෙන් නිදහස් වෙන්න පුළුවන්. මෝහය යනු කෙටියම කිව්වොත් මෝඩකමනේ කියනවා. මෝඩකම කියලා. මෝඩකම කියලා කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ පින්වතුනි ඇත්ත අපි දකිනවා. කෙනෙකු මැරිලා ඉන්නවා දකිනවා. ඒ වෙලට අපිත් මැරෙනවනේ කියලා ඒක එවලේ අයින් කරන සත්‍ය දැක සත්‍යයෙන් දැක ඈත්වීම මෝහයයි. අපි සත්‍ය දකිනවා. ඒක එවෙලට දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්නේ. එතනින් අනේ අපිත් මැරෙනවනේ දැන් මං මේ මාර්ගයට යන්න ඕනි. මම නිදහස් වෙන්න ඕනේ මේ මරණයෙන් කියලා හිතන්නේ. මලගේ අස් කරපු ගමන් අරක්කු ටිකක් බොන්න යනවා. මලගේ ඉවර වෙච්ච ගමන් මේ අඬා හිටපු අය කිසි ගාණක් නෑ ආය යනවා යන්න. ආය ගිහිල්ලා ආයෙත් අර පුරුදු විදිහටමයි. ගෙදර යනකොට වැටලා තියෙන පොල් ගෙඩියක් හරි අහුලගෙන යනවා. ඒ ගැන හිත නෑ. ලෞකික ජීවිතේටමයි හිත පෙරලනවා. ලෞකික ජීවිතේටමයි හිත පෙරලනවා. පංචකාම විඳින්නම සසර එවෙලේ සසර බය දැනෙනවා. අනේ ඉතින් අපි ඉතින් හොදින් ඉන්නවනේ. ඉතින් මේ කාටත් ඕක වෙනවනේ. එච්චරයි. අපිත් මැරෙනවනේ. එච්චරමයි. ප්‍රත්‍යක්ෂ කරගන්නේ. බිය ඇති කරගෙන මා දැන් මේ මාර්ගයේ යන්න ඕනි, නිවන් අවබෝධ කරගන්න ඕනි, රාග දේශ මොහ තවන්න ඕනි කියලා එන්නේ නැහැ. නැවත රාග ద్వේෂ මෝහම කරන්න කැමැත්ත ඉදිරිපත් කරනවා. මගදී යනකොට කවුරු හරි බැන්නොත් බයිනවා. ගහ ගන්නවොත් බැන්නොත් බයිනවා. තරහකාරයෙක් දැක්කොත් බයිනවා. ඉරිසියා කරනවා. යම් දෙයකට ආස කරනවා. ඒකයි මෝහකම කියලා කියන්නේ. මෝහකම දුරු කරන්න පුළුවන් පින්වතුනි ඇත්ත දකින්නව නේද? ඒ ඇත්ත හැල්ලුවට ලක් කරලා හිතන්න එපා. ඇත්ත දකින්නවනේ. ඔබනේ දන්නේ. ඔබ දකින්නව යම් දෙයක්. අපි කියමු පොදුවේ මරණයක්. අපි දකින්නවා. ඇත්තටම මැරිලා කියලා හිතන්න. ගැඹුරින් හිතන්න. මෝහෙන් දුර වෙන්න පුළුවන්. ගැඹුරින් හිතන්න. අනේ මැරිලානේ නෙවෙයි මරණයටපත් මටත් උරුම වෙන ධර්මතාවය කෙදිනක හෝ මට කලින් ඔහුට ලැබිලා. සසර භයානකයි සසර. හිටපු කෙනා අපිට ඒ රූපකාය හැර ඒ තුල හිටපු කෙනා හොයන්න බෑ. කොහේ ගියාද? භයානකයි. පෙනෙන ලෝකේ ටික කාලයක් ඉඳලා නොපෙනෙන ලෝකයට යන්න තියෙන භයානකයි සසර. යනුවෙන් මෙන්න මේ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන දකින සෑම සත්‍යක්ම ප්‍රත්‍යක්ෂ කරගෙන සත්‍ය වටහා ගැනීමෙන් මෝහය දුරු කරන්න පුළුවන්. මෝහය දුරු කළා දාන්න පුළුවන්. එසේනම් මේ ඝෝර වූ සංසාරයෙන් ඈතර වෙන්නට ඔබ අපි හැමදෙනාම වීරිය වඩා මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලදීම අමහා නිවන් දොරටු සාක්ෂාත් කරගමු. හැමදෙනාටම තෙරුවන්ම සරණයි.